ඕන කෙනෙකුට ටුවරිසම් වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. කවුරුත් කියලා දෙන්නේ නැති ටිප් එකක් මම අද කියලා දෙන්නද? දන්න කට්ටිය මේක කාටවත් කියලා දෙන්න කැමති නැහැ. හැබැයි එයාලා සීක්‍රට්ලි මේක ප්‍රොමෝට් කරගෙන හොඳට සල්ලි හම්බ කරනවා. ඒ රහස මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. විශේෂයෙන්ම ඔයා ඕන පළාතක ජීවත් වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ටූරිස්ට් වැඩිපුර ගැවසෙන කෙනෙක් වෙන්න පුළුවන්. මට ළඟ ප්‍රදේශයේ නුවර නිසා මම නුවර ගැන කියන්නම්. ඒක තමයි කුකින් ඩෙමොන්ස්ට්‍රේෂන් එක. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒකට කියන්නේ Get Your Guide කියලා. ඒ ඇප් එකෙන් කුකින් විතරක් නෙමෙයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි බලමු කුකින් වලට කොහොමද කරන්න කියලා. කැන්ඩි වල බලමු කොහොමද කියලා. මේ 20 ඒගොල්ලෝ සමහරලාට මේ එක්ස්පීරියන්ස් එක $20 වගේ ගණන් වලට පාවිච්චි කරනවා. අපි කැන්ඩි වල පොඩ්ඩක් සර්ච් කරලා බලමු කොහොමද මේක යන්නේ කියලා. $20 20 16 සමහර කට්ටිය $32 වගේ ලොකු ගණන් වලටත් මේක විකුණලා තියෙනවා. ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් කුකින් වලට විතරක් නෙමෙයි. මම ඔයාලට කියලා දෙන්නම් මේක කරන්න ඕනේ කොහොමද කියලා මේ එක්ස්පීරියන්ස් එක. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කැමති අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ වගේම එයාලා ගොඩක් වෙලාවට කැමති ලෝකල් කෙනෙක් එක්ක ඇත්තටම ඉන්ටරැක්ට් කරලා කොහොමද ඒගොල්ලෝගේ ලයිෆ් ස්ටයිල් එක ගෙවෙන්නේ, ඒගොල්ලෝ කන්න කොහොමද, බොන්නේ කොහොමද, ඒගොල්ලෝ උයන්නේ කොහොමද, ඒ දේවල් දැනගන්න. ඉතින් ඒ නිසා ඔයාලට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන්. ඒකට ගොඩක් උදව් ගන්න පුළුවන් මේ ඇප් එකෙන්. මේ ඇප් එක හරහා ඔයාට ගෙස්ලව ගන්න පුළුවන්. හැබැයි මුලින්ම ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොඩි ටුක් ටුක් රයිඩ් එකකින් ඔයාට පුළුවන් එයාව කැන්ඩි වලින් පික් කරන්න ගෙස්සුව. කැන්ඩි වලින් පික් කරලා එයාව අරන් යන්න සෙන්ට්‍රල් මාකට් එකට. ඒ කියන්නේ පොදු වෙළඳපොළ තියෙන. ඒකේ ඉන්න වෙළඳු හරිම හොඳයි. මම නිතරම යනවා. ඒගොල්ලෝ ගොඩාක් උදව් කරනවා මේ එන කට්ටියට එළවලු වර්ග පෙන්නලා ඒවා ඩෙමොන්ස්ට්‍රේෂන් කරලා පොඩි ෆන් එකක් දීලා ගෙස්ට්ලටම එළවලු ගන්න කියන්නේ. ඒගොල්ලොන්ට අපේ වෙළඳුත් එක්ක කතා කරලා ඒගොල්ලෝ කැමති එළවලු ගන්න කියන්නේ. එතකොට ඒගොල්ලෝ අරන් එන එළවලු ටික ගෙදර අරන් ඇවිල්ලා ඒගොල්ලොන්ට එක කපලා ඒ ටික හරියට ලස්සනට ලෑස්ති කරලා ඒගොල්ලොත් එක්කම ඒ කරි එක බත් එක කරිස් කිහිපයක් හදලා ඒගොල්ලොන්ට දෙන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඒගොල්ලෝ ඒකට හරි ආසයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මම දැකලා තියෙනවා මේ ඇප් එකේ දැන් ගොඩාක් ඒක ප්‍රොමෝට් වෙනවා. $20කට වගේ විකුණන්න පුළුවන් එක ගෙස් කෙනෙකුට $20ක් වගේ දෙන්න පුළුවන්. එතකොට $20ක් කියලා කියන රුපියල් 6500ක් වගේ අද මුද්‍රට අපි කන්වර්ට් කරලා බලපුවම. එතකොට සාමාන්‍යයෙන් ගෙස් දෙන්නෙක් ආව කියන උනට රුපියල් 12000ක් හම්බ කරන්න පුළුවන්. ෆැමිලි එකක් ආවොත් 4 දෙනෙක් ආවොත් රුපියල් 24000ක් 25000ක් වඩා හොයාගන්න පුළුවන්. ඒගොල්ලෝ ටිප් එකක් දෙනවා තව. ඉතින් ඔයාට ඕන නම් වැඩිම වියදම ඔය ඔක්කොටම එයයි රුපියල් 5000ක් වියදම තියන්න. ඉතින් රුපියල් 5000ක් වියදම තිබ්බත් ඔයාට රුපියල් 19000ක් ලාභ තියෙනවා 24000ක් ආවොත්. ඉතින් දවසකට රුපියල් 19000ක් කවුද ඔයාලට දෙන්නේ? ඕක try කරලා බලන්න. මේක ගොඩක් වෙලාවට දන්න කට්ටිය දන්නවා. ඒක ඒගොල්ලෝ රහසිගතව මේක කරන්නේ. ඉතින් මම අද ඔයාලට මේ ටිප් එක කියලා දුන්නා. මේක try කරලා බලන්න. ඊට පස්සේ හැම වෙලාවෙම මේ තමන්ගේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගන්න ගෙස් ලව්ව මේ ඇප් එකට රිවිව් එකක් දාගන්න. රිවිව් වැඩි වෙන්න රිවිව්ස් 30ක් හැදෙනකොට ඔයාලට නිකම්ම බිස්නස් එක හැදෙනවා. ඒතර ඔයාලට කරගන්න බැරි තරමට මේ බිස්නස් එක ඔයාලට ඩෙවලොප් වෙයි. ඉතින් කවුරු හරි ඒක නුවර වෙන්න ඕනේ නැහැ. කවුරු හරි මේ ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක්, ටූරිස්ට්ලා ගැවසෙන ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක් ඉන්නවනම් ඔක කරලා බලන්න. ඇත්තටම ඔයාලට ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. මම දන්නවා ගොඩක් කරපු කට්ටිය ඒක කරලා ගොඩක් දිනු වෙච්ච කට්ටියත් මම දන්නවා. ඉතින් ඔයත් කරලා බලන්න මේක බැරි නෑ. ත්‍රිවිල් එකක් අරගෙන මාකට් එකට ගිහිල්ලා එළවලු ටික ඒගොල්ලොත් එක්ක අරගෙන ගෙදර එක්කන් ඇවිල්ලා හැබැයි පිරිසුදුව කියන එක අංකයකට තියෙනවා. ඇවිල්ලා ගෙදර කැම ටික ඒගොල්ලොත් එක්ක පිරිසුදුව හදලා අපේ තුන පහ ටික ස්පයිසස් ටික ඒගොල්ලොන්ට පෙන්නලා කරපිංච ටික එතකොට රම්බේ ටික ඒ ටික පෙන්නලා ඒවත් එක කොහොමද ලස්සනට කැම ටිකක් හදන්නේ කියලා දීලා ඔයා මැච් එකක් ගහගන්න. ඔයා එහෙම කරන කෙනෙක් නම් ඒ වගේම තවත් ඔයාලට අයිඩියාස් තියෙනවා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාගේ ටූරිසම් මැච් එක ගැහුවේ කියලා.